ඔබට ගැනීමට බලාපොරොත්තු වෙන්නේ භූගෝල විද්‍යාවට අදාළව ඉතා වැදගත් කොටසක් වන පෘථිවිය මත පිට ඇති පස සහ පස නිර්මාණය කෙරෙහි බලපාන්නා වූ සාධක පිළිබඳ ඔබ දැනුවත් කිරීමට. මේදී පස කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ මත පිට ඇති තුනේ ස්තරයක්. ඒතර මේ තුනේ ස්තරය සකස් වෙන්න යම්කිසි ක්‍රියාවලියක් බලපාන. ඒ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට තමයි පසක් නිර්මාණය වෙන්නේ. පසක් කියලා ගත්තහම පසක අන්තර්ගත වෙන ද්‍රව්‍ය රසක් තියෙනවා. පස් සකස් වෙන්නේ ඛණ්ඩ ද්‍රව්‍ය, එවැගේම ජලය, වාතය සහ අයින්ද්‍රිය ද්‍රව්‍ය යන එකතුවෙන්. මේවා නිර්මාණයේදී මේවට යම්කිසි කාලයක් වගේම එකිනෙක බැඳී පවතිනා වූ ක්‍රියාවලින් රසක් බලපානවා කියලා මම පෙරදී සඳහන් කරා. ඒ අනුව පසක් නිර්මාණයට බලපානා වූ භෞතික ලක්ෂණ තමයි මෙතනදී කතා කරන්නේ. පසක් කියන්නේ තරමක් සංකීර්ණ ව්‍යුහයක්. පසක් තුළ කාබනික ද්‍රව්‍ය වගේම ඛනිජ ද්‍රව්‍ය ඒ වගේම ජලය වාතය ඒ වගේම ජීවි ශාක සත්ත්ව සුදු ජීවි වගේ ජීවීන් රසකුත් සම්මිශ්‍රණයෙන් යුක්ත සංකීර්ණ ව්‍යුහයක් තියෙනවා. මේ ව්‍යුහය සැදෙන්න නම් මම කිව්වා පෙරදී සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ සාධක රසක් මේකට බලපානවා කියලා අපිට පේන්න තියෙන භෞතිකමය සාධක 6ක මූලික භෞතික සාධක 6ක මිශ්‍රණයකින් තමයි මේ පසක් නිර්මාණය වෙන්නේ. මෙන්න මේ කාරණා ටික තමයි ඒ සඳහා බලපාන්නේ. මෞපාෂාණ, දේශගුණය, භූෂිතතාවය, කාලය, ජලය හා ජලවහනය, ශාක හා සුද්ධ ජීවී ක්‍රියාකාරකම්. මෙන්න මේ ක්‍රියාවලිය 6 පිළිබඳ මම ඔබට දල වශයෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. පළමු කාරණේ තමයි පසක් නිර්මාණය වීම කෙරෙහි බලපාන්නා වූ මෞපාෂාණය කියන එක. මෞපාෂාණයක් කියන්නේ මේකට පදනම් වෙන පාෂාණය පෘථිවිය බිහිීමේදී පෘථිවිය මුලින්ම තියෙන පාෂාණය බලපානවා පසක් නිර්මාණයේදී. මේ මුලින්ම තියෙන පාෂාණය යම් යම් සාධකවල බලපෑමෙන් ජීර්ණ වෙලා තමයි පසක් නිර්මාණය වෙන්නේ. එතකොට මව් පාෂාණය කියලා ගත්තහම මේ පළමු කාරණේදී සමහර පාෂාණ තියෙනවා තරමක් තද පාෂාණ. ඒ වගේ බිම්බිය, ඒ වගේ සංයුතිය තරමක් තදයි. ඒවා හැදලා තියෙන කන්ජවල ඒවා තද පාෂාණ. ඒ වගේම සමහර පාෂාණ තියෙනවා තරමක් බුරුල් පාෂාණ. කියන්නේ තද අඩු ප්‍රතිරෝධී බවින් අඩු පාෂාණ. එතකොට මේ ප්‍රතිරෝධී බවින් අඩු පාෂාණයකින් පසක් නිර්මාණය වීම වේගවත්. ඒක ප්‍රතිරෝධී බවින් වැඩි තද ව්‍යුහය ඝන අංශු ඒකාබද්ධව තදට බැඳිච්ච පාෂාණයකින් පසක් නිර්මාණය තරමක් කාලයක් ගත වෙනවා. මේදී ග්‍රැනයිට් නයිස් වගේ පාෂාණ, ඒ වගේම කාඩ්ස් වගේ පාෂාණයක් තරමක් තදයි. ඒවා ජීර්ණ වෙන්න කාලයක් ගත වෙනවා. ඒත් එකම මැටි, හුණුගල්, වැලි වගේ එකක් ගත්තොත් ඒක ඉක්මනට දිරනවා. ඒ නිසා ඒ වගේ පාෂාණයකින් පසක් නිර්මාණය තරමක් වේගවත්. මේ අනුව පසක් නිර්මාණය බලපාන ප්‍රධාන සාධකය තමයි ඒකට පදනම් වෙච්ච මූලික පාෂාණ නැත්නම් මව් පාෂාණයේ ස්වභාවය. මව් පාෂාණයේ ස්වභාවය අනුව පසක් නිර්මාණය වීමට බලපාන මූලිකම කාරණාවට පත් වෙනවා. දෙවෙනි එක තමයි දේශගුණය. දේශගුණය කියලා කියන්නේ මොකක්ද? දේශගුණය කියන්නේ අපවට පවතිනා වූ මේ වායුකෝණීය ස්වභාවයේ කාලාන්තරයක් තිස්සේ හැඩගැසෙන යම්කිසි රටාවක්. මේ දේශගුණය පෘථිවියේ දේශගුණය විවිධ ප්‍රදේශයට එක් එක් ප්‍රදේශයට වෙනස් වෙනවා. මේක සමානතාවක් දක්වන්නේ නැහැ. එතකොට මේ දේශගුණය කියන සාධකය පසක් නිර්මාණය කෙරෙහි ඍජුව සාධායකත්වයට අපේන සාධකයක් වඩ පත් වෙනවා. මේකෙදි සරල උදාහරණයක් ගත්තොත් එහෙම නිවර්තන කලාපීය උෂ්ණත්වය වැඩි උණුසුම් ප්‍රදේශවල පසක් නිර්මාණය වෙන්න ගත වන කාලය අනිත් ප්‍රදේශවල පසක් නිර්මාණය ගත වන කාලයට වඩා සාපේක්ෂව අඩුයි. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල භෞතික ජීර්ණය, රසායනික ජීර්ණය, අයින්ද්‍රිය ජීර්ණය කියන කාර්යවල තුනම කෙටි කාලයක් තුළ සිද්ධ වෙනවා. මක්නිසාද මේ ප්‍රදේශවල හොඳින් උෂ්ණත්වය තියෙනවා. ඒ වගේම සූර්යාලෝකය ලැබෙනවා. වර්ෂාපතනය තියෙනවා. මෙන්න මේ කාරණා නිසා පසක් නිර්මාණයට බලපාන්නා වූ කාලය අඩුයි. තෙත් ප්‍රදේශවල නැත්නම් සීත ප්‍රදේශවල නැත්නම් මේ ඔය ප්‍රවාස මේ සෞම්‍ය කලාපික ප්‍රදේශවල පසක් නිර්මාණයට බලපාන කාර්යය තරමක් වැඩි. ඒකට හේතු වෙන්නේ මේ ප්‍රදේශවල වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ මේ රසායනික ජීර්ණය. භෞතික ජීර්ණය සහ අයින්ද්‍රිය ජීර්ණය කියන කාර්යය මේ ප්‍රදේශවල එච්චර සිද්ධ වෙන්නේ නැහැ. මේ අනුව දේශගුණය කියන සාධකය පසක් නිර්මාණයට බලපානවා. ඒ දෙකම දේශගුණයේ හේතුවෙන් තමයි වර්ෂාපතනයේ දේශගුණයේ කාංගයක් තමයි වර්ෂාපතනය කියන එක. වර්ෂාපතනයේ වැඩි නම්, ජලයේ වැඩි නම්, ජලයේ ක්‍රියාකාරීත්වය වැඩි නම් සාමාන්‍යයෙන් පසක් නිර්මාණය වේගවත් වෙනවා. ඒ වගේම ජලයේ ක්‍රියාකාරීත්වය අඩු නම්, ජලයේ එච්චර නැත්නම් ඒක පසක් නිර්මාණයට එච්චර බලපාන සාධකයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නිවර්තන කලාපීය ප්‍රදේශවල පසක් නිර්මාණයට බලපාන්නේ මෙන්න මේ දේශගුණයේ ආර්ද්‍ර ස්වභාවය. කියන්නේ
වියලි බවක් තියෙනවා. ඒත් එක්කම වර්ෂාපතනයක් තියෙනවා. හොඳින් හිර එළියක් ලැබෙනවා. මේ නිසා මේ දේශගුණ නිර්මාණය වීම දේශගුණේ පසක් නිර්මාණය කරේ ඉතා ඍජු දැඩි බලපෑමක් ඇති කරන බව කියන්න පුළුවන්. ඒත් එක්කම මේ දේශගුණය කියන සාධකයේ විවිධාකාරයෙන් පසක් නිර්මාණ බලපානවා. දේශගුණය කියන්නේ ඒ අවස්ථාවේ පවතිනා වූ කාලාන්තරයක් තිස්සේ හැඩගැහුණු කාලනික රටාව. එතකොට මේ කාලනික රටාව කියන එකෙන් අභ්‍යන්තරයේ තියෙන ජලය පිළිබඳ තීරණයකට එනවා. ඒ භූගත ජලය, භූගත ජල ප්‍රමාණය, ඒ වගේම වායුගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, ශාක වැස්ම, වර්ෂාපතන රටාව මේ වගේ බොහෝ දේවල්වලට බලපානවා දේශගුණය කියන සාධකය. මේක නිසා දේශගුණය කියන සාධකය මත පසක් නිර්මාණයේ ක්‍රියාවලිය ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. උණුසුම් තෙත් දේශගුණයන්හිදී පසක් නිර්මාණයේ ක්‍රියාවලිය තරමත් වේගවත් වෙන බලපාන තවත් සාධකයක් තමයි උණුසුම් සහ මෙන්න මේ උණුසුම් තෙත් දේශගුණයක් වෙනකොට වෘක්ෂලතා දිරීමේ වේගය වැඩි. වෘක්ෂලතා ජීර්ණයේ වේගය වැඩි. යන්නේ එකතු වෙන අයින්ද්‍රිය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි. මේ අනුව පොළොවට එකතු වෙන අයින්ද්‍රිය ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වුණාම පසක් නිර්මාණයේ වේගය වැඩි. ඒ කාරණේ කෙරෙහි දේශගුණය කියන සාධකය බලපානවා. ඊළඟට පසක් නිර්මාණයේ කෙරෙහි බලපාන අනෙක් සාධකය තමයි භූෂ්මතාවය කියන එක. අපි දන්නවා පෘථුවියක සමාන තනිතලා සමතලා පෘෂ්ඨයකින් යුක්ත වස්තුවක් නොවේ. මේ තනින් තන පවතිනා වූ භූමියේ පවතින ස්වභාවයෙන් වෙනස්. මෙන්න මේ භූමියේ පවතිනා වූ ස්වභාවයලු පසක් නිර්මාණය කෙරෙහි බලපානවා. උදාහරණයක් ගත්තොත් එහෙම තද කඳ බෑවුමක් වගේ ප්‍රදේශයක ඉක්මනින් බෑවුමේ ආනතිය වැඩි නිසා පසක් රැඳෙන්නේ නැහැ. විවිධ ජලීය ක්‍රියාකාරීත්වය වැඩි හේතු නිසා මේ පස ආදරයට ලක් වෙනවා. සෝදාගෙන යනට ලක් වෙනවා. ඒක ඊට පස්සේ ඒ අර පස් ටික සමහරෙන් කඳු බෑවුම් ප්‍රදේශවල තැන්පත් වෙලා පසක් හැදෙනවා. ඒත් එක්කම අපි ගත්තොත් එහෙම කඳු මේ පාමුල ප්‍රදේශ, නිම්න සහිත ප්‍රදේශවල මේ භූමියේ පසක් නිර්මාණය වීම තරමක් වේගවත් ස්වභාවයක් ගන්නවා. භූෂමතාවය කියන එක පසක් නිර්මාණයට බලපාන්නා වූ තා වැදගත් සාධකයක් වශයෙන් සැලකන්නේ මෙන්න මේ කාරණා නිසා. අපි දන්නවා මුහුදු මට්ටමේ සිට අඩි 6000කට වඩා උස්සු ප්‍රදේශ පෘථිවියේ විවිධ ස්ථානවල තියෙනවා. එතකොට මේ ස්ථානවල පවතිනා වූ පස් ස්තරවල ස්වභාවය එකිනෙකට වෙනස්. සමහර මිටියාවත් ගංගා නිම්න ආශ්‍රිතව දියලු සහිත ප්‍රදේශවල, තනිතලා ප්‍රදේශවල සාරවත් පසක් නිර්මාණය වෙනවා අවසාදිත ද්‍රව්‍ය තැන්පත් වීමෙන්. මේ අනුව පසක් කියන එක නිර්මාණයට භූමියේ ස්වභාවය ඉතා දැඩිව බලපානවා. ඊට භූෂමතාවයත් එක්ක මම කිව්වා කලින් සඳහන් කරපු ආකාරයට මේ උස කියන එක මුහුදු මට්ටමේ උස වැඩි වෙනකොට පාරිසරික පතල ශීඝ්‍රතාවය කියන සාධකයේ නිසා උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ තෙත් දේශගුණයක් යටතේ පසක් නිර්මාණයට සාමාන්‍ය තරමක් කාලයක් ගත වෙනවා. අර රසායනික ජීර්ණය තමයි භූමියේ තෙත් වෙන වැඩි වශයෙන් බලපාන්නේ. සීතල වෙන. එතකොට පහත් ප්‍රදේශවල මුහුදු මට්ටමේ සිට එච්චර උසක් නැති ප්‍රදේශවල පසක් නිර්මාණය වෙනවා තරම් වේගයෙන් මුහුදු මට්ටමේ සිට ඉහළට යන්න පසක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ අනුව උච්චත්වය උෂ්ණත්වය කෙරේ බලපානවා. ඒ වගේම උච්චත්වය කියන භූෂ්මතාවයේ ස්වභාවය නිසා පසක් නිර්මාණය වීමේ යම්කිසි වෙනස්කමක් බලපානවා. මේක පස නිර්මාණය කෙරෙහි වැදගත් සාධකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ කාරණය භූවිෂමතාවය කියන එක. ඊළඟ කාරණයට අපි යමු මෙන්න මේ කාලය කියන සාධකය. කාලය කියන සාධකෙ මේක වැදගත් වන්නේ මේ සියලුම සංසිද්ධී. මේ සියලුම මේ කාරණා හයක් තියෙනවා. මේ කාරණා හයම ඇති වෙන්න කිසියම් හෝ කාලයක් ගත වෙනවා. මේ කාලයත් එක්ක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මෝපාෂාණ ජීර්ණයට කාලයක් ගත වෙනවා. මේ දේශගුණ වෙනස්කම් වලට පස්සේ දක්න යම් ප්‍රතික්‍රියා ඒ සිදු වෙන දේවල් සිද්ධ වෙන කාලයක් ගත වෙනවා. ඒ වගේම ජලය හා ජල වහනේ, ශාකා සත්ත්ව සුද්ධ ජීවී ක්‍රියා මේ සියල්ල සිද්ධ වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර එකක පස් ස්තරයක් හැදෙන්න වසර 100ක් විතර කාලයක් ගත වෙනවා කියලා විශ්වාස කරනවා. ඒතර මේ කාලය කියන සාධකය පාංශු නිර්මාණයට බලපාන ආකාරය පිළිබඳව කතා කරනකොට දැන් තරමක් ආර්ථ දේශගුණයක් සහිත BD සහ තෙත් මිශ්‍රණ සම්මිශ්‍රණිත දේශගුණයක් තුළ පාංශු නිර්මාණයට ගත වන කාලය අඩුයි. ඒත් එක්කම මේ ඒකාකාරී බවුන්‍ය එක්කෝ උණුසුමම විෂමතා නැති උණුසුම් තත්ත්වයේ තියෙන එහෙම නැත්නම් සිසිල් ස්වභාවයෙම තියෙන තෙත් ප්‍රදේශවල ද්‍රවාසන්න ප්‍රදේශවල සෞම්‍ය කලාපීය ප්‍රදේශවල පසක් වුණාට ගත වන කාලය තරමක් වැඩි. මේ අනුව කාලය කියන සාධකය අනිකුත් සාධකත් එක්ක එකතු වෙලා පසක් නිර්මාණයට බලපානවා. ඊළඟ කාරණේ තමයි ජලය හා ජල වහනය.
මේකත් ඉතාමත් වැදගත් සාධකයක්. පෘෂ්ඨයේ පවතිනා වූ ජලය පාෂාණයක් ජීර්ණ වීම කෙරෙහි බලපානවා. සාමාන්‍යයෙන් හොඳ ජල වහනයක් තියෙන ප්‍රදේශවල පාෂාණ ජීර්ණය වේගවත්. එතකොට පසක් ඉක්මනට නිර්මාණය වෙනවා. දැන් නිවර්තන ප්‍රදේශවල පසක් ඉක්මනට නිර්මාණය වෙන්නේ ඒ ප්‍රදේශවල හොඳ ජලය, ජල වහනය, වර්ෂාපතනය වගේ ක්‍රියාකාර වැනි දේ සංසිද්ධීන් විතර සිද්ධ වෙන නිසා. එතකොට මෙහෙම ජලය සහ ජල වහනය ක්‍රියාවලිය අඩු වෙනත් ප්‍රදේශවල ක්‍රමයෙන් ඉහළ අක්ෂාංශගත ප්‍රදේශවලට යනකොට, කාන්තාර ප්‍රදේශවලට වගේ යනකොට මේ ක්‍රියාවලිය තරමක් වේගවත් වෙන්නේ නැහැ. නිවර්තන ප්‍රදේශවල මෙන්න මේ ක්‍රියාවලිය ජලය හා ජල වහනය හොඳින් සිද්ධ වෙන නිසා පසක් ඉක්මනට නිර්මාණය වෙනවා. එතකොට ජලය හා ජල වහනයේ ක්‍රියාවලිය කෙරේ බලපාන අනෙක් සාධකය තමයි වර්ෂාපතනය කියන එක. මේ වර්ෂාපතන ක්‍රියාවලිය අපි ගත්තොත් නිතර වැස්ස ලැබෙන, ඒ වගේම ආලෝකය ලැබෙන ප්‍රදේශවල පස ඉක්මනට නිර්මාණය වෙනවා. ජලය හා ජල වහනය කියන සාධකය වැදගත් වෙන්නේ එතනදී. මොකද ජලය හා ජල වහනය තියෙනකොට පසේ සුද්ධජීවී ක්‍රියාකාරකම් වැඩි, ගැඩවිලුන්ගේ ක්‍රියාකාරකම් වැඩි. ඊට භූගත ජල ප්‍රමාණය වැඩි. එතකොට ශාක හොඳින් වර්ධනය වෙනවා. ශාක වර්ධනය වෙනවා වගේම මේ ශාකවල මූල පද්ධතිය පොළොවට හොඳට පොළොව විනිවිද යනවා. එතකොට පස ඛණ්ඩනය වෙලා ඒකබද්ධ භාවය වෙනස් වෙලා හොඳ පසක් බවට ඇති වෙනවා. පාෂාණ ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වෙනවා. එතකොට අනිකුත් කුඩා ශාකවල ඇල්ගී, පෙඳ, පාසි, ලයිකන ඒ වගේ දේවල් වල නිර්මාණයට මේක මේ ජලය හා ජල වහන ක්‍රියාකාරීත්වය බොහෝ දුරට බලපවත්වනවා. පාෂ නිර්මාණය කරේ බලපාන්නා වූ ඊළඟ සාධකය තමයි ශාක සත්ව හා ශුද්ධජීවී ක්‍රියා. ශාක පොළොවේ ශාක ගහණය වැඩි නම් පාෂාණය ජීර්ණය වෙලා පසක් නිර්මාණයට බලපාන්නා වූ කාලය අඩු වෙනවා. වගේම පාංශු නිර්මාණයට ඒක හොඳ සාධකයක් බවට පත් වෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් පොළොවේ හැදලා තියෙන ශාකයක් පොළොවට මුල් විහිදෙනවා. ඒක මුල් විහිදුනහම ඒ පාෂාණයේ යම්කිසි පිපිරීමකට, කැඩීමකට, හිලස් ඇතිවීමකට, කුස්තුර ඇතිවීමකට බලපානවා. මෙන්න මේ කුස්තුර ඇති වුනහම ඒ ඔස්සේ ජලය ගිහිල්ලා පාෂාණයේ පිනිවිද. ජලය ගිහිල්ලා මේ පාෂාණයේ ජීර්ණයට ලක් වෙනවා. ඒත් එක්කම කුඩා සතුන්, කෘමි විශේෂ, ඌඹුවන් ගුල්හාරනවා. එතකොට ඒ වගේනොත් පාෂාණයක් ජීර්ණ වෙන්න යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඒත් එක්කම පාෂාණයට බැඳෙන පාසි විශේෂ, පෙඳ වගේ ඒවා, ලයිකන වගේ විශේෂ ඒවත් මේ පාෂාණය ඉක්මනට ජීර්ණ කරලා දාන්න හේතුවක් බවට පත් වෙනවා. මේ ශුද්ධජීවී ක්‍රියාකාරකම් හා සත්වයන්ගේ ක්‍රියාකාරකම්, ශාකවල ක්‍රියාකාරකම් වැඩි. දැන් නිවර්තන කලාපය වගේ ප්‍රදේශයක මෙතනදී පසක් ඉක්මනට නිර්මාණය වෙන්නේ ශාක ගහණය වැඩි, ජෛවිකත්වය වැඩි, ශුද්ධජීවී ක්‍රියාකාරකම් වැඩි. එතකොට විවිධ රසායනික ප්‍රතික්‍රියාවන් මේ පාෂාණය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ නිසා පසක් ඉක්මනටම නිර්මාණය වෙන්න බලපානවා මෙන්න මේ ශාක සත්ව හා ශුද්ධජීවී ක්‍රියා. මේට අමතරව අපි ගත්තොත් එහෙම විශාල ගවපට්ටියක් හරි විශාල ගවපට්ටියක් ඉන්නවා නම් ඔවුන්ගේ පොළොව ස්පර්ශන, ඔවුන්ගේ කුර නිසා පාෂාණ කැඩී බිඳීමට ලක් වෙන්න පුළුවන්. මේ ආශ්‍රිතව පාෂාණ නිර්මාණය වීම වේගවත් වෙන්න පුළුවන්. මේ අනුව මම ඔබට පැහැදිලි කරපු මෙන්න මේ ප්‍රධාන කරුණු 6 විවිධාකාරයෙන් පාෂාණයක් ජීර්ණ වෙලා පසක් හැදෙන්න බලපානවා. මේ එකක් තනිතනිව නෙවෙයි, මේ සියල්ලම ඒකාබද්ධව තමයි පසක් නිර්මාණයට බලපාන්නේ. සාමාන්‍යයෙන් මේ සියලුම ක්‍රියා සම්බන්ධව නම් ඉක්මනට පසක් නිර්මාණ මේ සියලු සාධක වැඩි වශයෙන් තියෙන්නේ නිවර්තන කලාපීය, සමකාසත්න, ධර්ම කලාපීය දේශගුණ සහිත ප්‍රදේශවල. නිවර්තන වැසි වනාන්තර වගේ ප්‍රදේශවල මේ සියලුම සාධක එක්ක ක්‍රියා කිරීම නිසා තමයි හොඳ සාරවත් පසක් ඇති වෙලා විශාල වනාන්තර ඇති වෙලා මේ හොඳ පරිසර පද්ධතියක් නිර්මාණය වෙලා